ටැලන්ට් ෂෝ එකේ තියෙන ලොකේෂන් එක ටී-ෂර්ට් එකේ ඩිසයින් එක 100%ක්ම එලි දැක්වීම සිද්ධ වෙනවා. අපි ස්ක්‍රීන් එකට දාමු බලන්න. අපි කොහෙද මේක කරන්න කියන ලොකේෂන් එක ටී-ෂර්ට් එකේ ඩිසයින් එක ඇතුලේ තියෙනවා. හරිද? ස්ටිකර් පොඩ්ඩකට අයින් කරා. හරියට දැන් අටයි වෙලා. දැන් ඇයිද ආවේ මොකට කියලාද ඔයගොල්ලන්ට එන්න කිව්වේද? වයින් වන්න මොනවද කිව්වේ කියලා. සිසිබා මේදී merchandise reveal අටට රෑස්තලා ඉන්න 25 badge එකේ අවුරුද්ද. ටැලන්ට් ෂෝ කවද්ද කියලා කිව්වෙත් නෑ ඔයගොල්ලන් නේ. මොකටද කියලා නම් දන්නේ අපිට එන්න කිව්වා අපි ආවලු. හොඳයි. අපුරුයි. සියතේ මොකටද ආවේ? හරි. මේ මම ටක් ගාලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්නම්. මෙහෙම එකක් තියෙන්නේ. දැන් මේ ලයිව් එකේ ගත්තේ මේකට වෙනම වෙලාවක් වෙන් කරන අරින් වෙන් කරන්න ගියාම කරදරයි නේ. හින්දා මේ වෙලාවෙම ඉවරයක් කරන්නම් කියලා මේ මැදින් ගත්තේ නැත්නම් ආයෙ එකක් අරගෙන ඔය යන්න වෙලා යනවා. ඒ හින්දා 26 ළමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝ එයාලටත් අදාළ ජෙනරේෂන් එකක් ඊළඟට එනවා. ඒක කවන්නේ. ඒගොල්ලොත් මේව දැක්කද. ඒතර මෙහෙමයි කතන්දරේ. දැන් ඕගොල්ලන්ගේ ටැලන්ට් ෂෝ එක ජෙනරේෂන් 25 ෂෝ එක මේ අවුරුද්දේ මාර්තු වල මැද භාගයේ හරි දවසක් කියන්නේ නැතුව ඉන්නම් තාම. මාර්තු වල මැද කියන්නේ හරි මැද ගත්තොත් 15 වගේ දෙන්නේ මාර්තු වල. ඒ ආසන්න වටපිටාවේ ටැලන්ට් ෂෝ එක තියෙනවා. තියෙන්නේ කොහෙද කියන එක තාම කියලා නැහැ. හරිද? සහ හැම අවුරුද්දකම අපි ටැලන්ට් ෂෝ එකට අදාළව මේ ටී-ෂර්ට් එකක් නිකන් print කරනවා. ඒක වෙනම ඕගොල්ලන්ට මිලදී ගන්න තියෙන ටී-ෂර්ට් එකක්. ඒ වුණාට ඒක අරගන්න නැතුව ටැලන්ට් ෂෝ එකට එන්න බෑ. එහෙම මොකුත් නැහැ. හරිද? නමුත් නිකන් අර කැමති ළමයින්ට ගන්න කියලා අපි එහෙම ටී-ෂර්ට් එකක් හැම අවුරුද්දකම මේක ළමයින්ගේ පැත්තෙන්ම ඊට අවුරුදු දෙකකට විතර කලින් ආපු යෝජනාවක්. අපි ටැලන්ට් ෂෝ එකට ටී-ෂර්ට් එකක් ගහමුද? එතකොට ඒක විදිහකට ඇඳගෙන ඉන්න පුළුවන් නේ කැමති අයට කියලා. එතකොට ඒක දිගින් දිගට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඇවිල්ලා ඒක මේ අවුරුද්දේත් අපි කරනවා. එතකොට මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එකට අදාළව එහෙම ඒ ගන්න ටී-ෂර්ට් එකේ ඩිසයින් එක රිවීල් කරන එක තමයි මෙතනදී ඔය කරන්නේ. ඕගොල්ලන්ට එන්න කියලා කිව්වේ ඒකට. කියලා තියෙන්නේ ඒකට. හරිද? එතකොට මේ ඒ ටී-ෂර්ට් එක එහෙම ගන්න එක අනිවාර්යයිවත් ඒක ගත්තේ නැතුව ටැලන්ට් ෂෝ එකට එන්න බෑවත් එහෙම මොකුත් නැහැ. කැමති ළමයෙකුට විතරක් ඒ ටී-ෂර්ට් එක ගන්න පුළුවන්. තවන්ට ඒක ගන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒක ගන්න නැතුව ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඒ ටී-ෂර්ට් එකේ ඩිසයින් එක බලන එක තමයි මෙතනදී වෙන්නේ. හැබැයි මේකේ මේ කතාව ඩිසයින් එකම නෙවෙයි. හරිද? මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එක තියෙන්නේ කොහෙද කියලා ඔය ටී-ෂර්ට් ඩිසයින් එක ඇතුලේ හංගලා තියෙනවා. හරි ටී-ෂර්ට් ඩිසයින් එකේ බැලුව බැලමට එකපාර පේන්නේ නැති වෙන විදිහට නමුත් හරියට තමන් ඒක සම්බන්ධව පරීක්ෂණයක් මෙහෙවෙව්වොත් ඒක ඇතුලේ ටැලන්ට් ෂෝ එකට අදාළ යම් යම් කරුණු කාරණා කීපයක්ම තියෙනවා. ඒ අතරතුර අපි කොහෙද මේක කරන්න කියන ලොකේෂන් එක ටී-ෂර්ට් එකේ ඩිසයින් එක ඇතුලේ තියෙනවා. ඕක තමයි එතකොට මේකේ වැඩි. හරිද? මේකේ වැඩි. එතකොට මේක ඇතුලේ එක්තරා විදිහකට කියන්නේ ටී-ෂර්ට් එකේ ඩිසයින් එක 100%ක්ම එලි දැක්වීම සිද්ධ වෙනවා. ටැලන්ට් ෂෝ එක තියෙන ලොකේෂන් එක අර්ධ වශයෙන් එලි දැක්වීමක් සිද්ධ වෙනවා. ඒක කොහෙද කින්දමන්ද කියන එක හොයාගන්න එක ඕගොල්ලන්ට අදාළ වැඩක්. අපි ඩිසයින් එක ස්ක්‍රීන් එකට දාලා බලමු. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒ හරහා එතනින් ඉස්සරහ වැටික් කරගෙන යන්න පුළුවන්. ඕක තමයි අද මේකෙදි වෙන්න යන වැඩේ. අපි ස්ක්‍රීන් එකට දාමු බලන්න. ඔයිට වඩා මේක හොඳට පේනවා තියෙන්නේ ඔන්ලයින් ළමයින්ට. අපි ප්‍රොජෙක්ට් එකෙන් පේන විදිය මෙවයි. අපි මෙයාලගේ ටෙලිග්‍රෑම් channel එකට මොකක් කරේ මැසේජ් එකක් දාන්න ලෑස්ති කරවද නැහැ. දැන් දාන්න ලෑස්ති කරනවා. ඒකත් දැන් දාන්න පුළුවන්. කවුරු හරි බලාගෙන ඉන්නේ. මම නැත්තම් දාන්නද ඔයාලා ඩිසයින් එක ස්ක්‍රීන් එකට. හරිද? ඕකේ තියෙන වැඩේ තමයි අරක. ඔයාලට හොයන්න තියෙනවා කොහෙද තියෙන්නේ කියලා. හොයාගන්න එක ඇත්තේ. අපි දන්නේ අපි ඊට වඩා දැම්ම මොකුත් කියන්නේ තව ටිකක් කල් ගිහිල්ලා අපි කොහෙද තියෙන්නේ කියලා. මම මේකේ මේ ඉමේජ් එකක් ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් channel එකටත් දාන්නම්. රිවිෂන් එකේ channel එකට තමයි දාන්නේ. HD එකක් දාන්න. මේ වාර අපි කලර්ස් ටිකේ පොඩි වෙනසක් කරා. කළු පාටයි රතු පාටයි එක්ක වැඩ යන. රෝගේ ඩිසයින් එක තීම් එකටත් අදාළයි සහ ඕක ඩිසයින් එක ඇතුලේ කොහේ හෝ හැංගිලා තියෙනවා අපේ ලොකේෂන් එක කොහෙද කියලා මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එක තියෙන්නේ. හරිද?
ඕක බලලා මොකක් හරි කරන්න. මම ඉමේජ් එකේ දැම්ම ටෙලිග්‍රෑම් channel එකටත් ඔයාලගේ. ඔන්න දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් හදලා දැන් දාලා තියෙනවා. අන්න තියෙනවා from talent to legacy කියලා මට සිරි. වර වන්දින් දීලා තියෙනවා. හරිද? මේ ටී-ෂර්ට් ඩිසයින් එකයි අර මට දාපු එකට වඩා හොඳ ඩිසයින් එකක් එක්ක ඒකේ ආර්ට් වර්ක් එකක් එක දාලා තියෙනවා. ඕගොල්ලන්ට බලලා ඕකේ කොහේරි තියෙනවා කොහෙද මේක තියෙන්නේ කියලා. සහ තව තව පොඩි පොඩි අමුතු අමුතු ඒවා කීපයක්ම ඩිසයින් එක ඇතුලේ හැංගිලා තියෙනවා. බලන්න නිකන් ඔහොම වුණත් හොයාගන්න පුළුවන් ඒ සමහරක් විට. වෑන්ඩකොට try එකක් දෙන්න. හරි. ඕක තමයි තියෙන්නේ. අපි ඒක අයින් කරමු නැත්නම් පැත්තෙන් හරි තියමු නැත්නම් ඕක දිහා බලන් ඉන්න බෑ. හරිද? මාරු නිකන් වීඩියෝ එකට මාරු නැත්නම් ඇති. ටෙලිග්‍රෑම් channel එකට දාලා තියෙන live එකේ පේන එක clear මදි නම් ඒක අර අඳුරු පාටට වගේ පේනවද දන්නේ නැහැ නේ colors live එකේ යන විදිහත් එක්ක. ඒ හින්දා මම ටෙලිග්‍රෑම් channel එකට දැම්ම අනිත් channels වලට තාම වැටුනේ නැත්තම් වැටෙයි. එතකොට ඕක තමයි කතන්දරේ. අපි ආයේ මේ වගේ තවත් බදාදාවක live එක හම්බෙනවා official වශයෙන් ඕගලන්ට තියෙන තැන කියන්නත් ඒක තව සතියකින් දෙකකින් වගේ එයි. එතකොට දැනට ඕගොල්ලෝ දන්න දේවල් තියෙන්නේ ලාවා ගඟක් මැද. ඇත්තටම දැනට මොකක් හරි හොයාගත්ත එකක් තියෙනවද? නෑ. මුහුදු රළලු තියෙන්නේ. ගාල්ලි වගේලු. ලංකාවේ මුහුද තියෙන පැත්තක. මරසියපා කෙලින් කියන්නකෝ. ඕට් සිටිද, නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, ගාල්ල, අම්බලන්ගොඩ, ඕට් සිටි. කොහේ හරි කුඹුරක. ඒ කුඹුරක් තියනද ඒකේ? මෙතන භූතයෙක් ඉන්නවා. භූතයෙක්? බෝට්ටුවක්. කොහොම? බල මේ හදනවා මේක නැති ඒවා. කුඹුරක නේද? ලබන බදාදා අටපට්ටමින් බලා ගන්නලු. හරි. ත්‍රිකුණාමල්ලි. නෙළුම් පොකුණ. ෆේල්වත්තේ පාරක්වත් දන්නේ නැතුව ඕක කොහේ හොයන්නද? හරි ඔයාලා හොයාගෙන යන්න. ආයි තව සතියකින් විතර 25 ළමයි අපි හම්බෙමු. රැඳී සිටියට ස්තුතියි. නැවතත් සුපුරුදු වැඩසටහනට යන්නේ අපි. ඕගොල්ලන්ගේ විනාඩි 7-8ක වෙලාවක් ගත්තා. මේ ඔයාලා සතියකින් විතර මොනවද තින්දමද තියෙන්නේ කියලා අධ්‍යයනය කරලා ආයි ලයිව් එකට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කිරීමක් කරලා අපි තැන කොහෙද කියලා රිවීල් කිරීමක් කරමු. ත්‍රිකුණාමලය, මරියානා ආගාදය, බැංකොක්, තියෙනවා ඉතින් ලෝටස් ටවර් ශ්‍රී ලංකාවේ, වෙස් මූණක් තියෙනව නේද? හිඳිච්ච වැවක හොරෝපතන්නේ කුඹුරක. බලංගොඩ වන්නේ හරි හොඳයි. එහෙනම් මේ අපි ආයමත් යනවා අපේ VCPR වාද යනුව හැඩාපෝහණය කරන්න. එහෙනම් 25 ළමයි සතුටින් ජීවත් වෙන්න තව හතියක් විතර අපි ආයෙ සතියකින් දෙකකින් හම්බෙමු. කවද්ද කොහෙදකින්ද මන්ද වැඩි විස්තරත් එක්ක. හරි දැන් 25 ළමයි යන්න කරුණාකරලා මෙතනින්